ඒ ගැල නොවීම, ඒ නොගැලවී සසර තුල හිර වී සිටීම කොච්චර විඩාවත්ද කියා මේ හැමෝම දන්නවා. මේ හැමෝටම මහන්සි වෙන්න වෙන්නේ, වැඩ කරන්න වෙන්නේ, හඬන්න වෙන්නේ, hina වෙන්න වෙන්නේ, වැළපෙන්න වෙන්නේ, ශෝක වෙන්නේ මේ සියල්ල කරන්නේ සසරට හිර වී ඇති නිසාය. යම් කිසි කෙනෙක්ගේ සසරින් නිදහස් වුණොත් මොකද්ද වෙන්නේ? ඔහුට සිනහවීමක්වත්, ඔහුට හැඬීමක්වත්, වැළපීමක්වත්, ශෝකයක්වත්, ජරාවක්වත් කිසිවක් නැත. ඔහු කිසිවක් නැති පාරිශුද්ධ වූ ශුද්ධවන්තයෙක් බවට පත් වෙනවා. එතකොට ඔහු සසරින් නිදහස් වෙලා. දැන් එහෙනම් අපි මොකද්ද ගවේෂණය කරන්න ඕන? සසරින් නිදහස් වෙන ක්‍රමයක්. එහෙමත් නැත්නම් අපේ සිතෙන් නිදහස් වෙන ක්‍රමයක් කෙටියෙන් කිව්වොත්. සිතමයි සසර. ඒ මොහොත තුල පැවැත්මමයි සසර. එතකොට මොහොත තුල පැවැත්ම නිදහස් වෙන්න මම මේ හැමෝටම කෙටි ක්‍රමයක් උගන්වනවා. සසර සිතින් අත්තරින්න. එච්චරයි. සසර සිතින් අත්තරලා දාන්න. අත්තරලා දාන්න. ඔය පවතින්නේ නැති ආශාව අත්තරලා දාන්න. පවතින්නේ නැති ආශාව අත්තරියාම ඔබට විඩාව නැති වෙලා යනවා. පවතින ආශාව තියෙන තාක් තමයි අනාගතය තියෙන්නේ. පවතින ආශාව තියෙන තාක් තමයි අතීතේ පවතින්නේ. පවතින නැති ආශාව අත්තරලා දාපු ගමන් ඔහු සදාකාලිටම සංසාරයෙන් නිදහස් වෙච්ච උත්තමයෙක් බවට පත් වෙනවා. දැන් එතකොට මං අහනවා මොකද්ද සසරින් ගැලවෙන්න තියෙන ලේසිම ක්‍රමය? අත්තරීම හෙවත් නිස්සරණය. නිස්සරණයටපත් වෙනවා. නිස්සරණයටපත් වෙනවා. නිස්සරණයට එකවරපත් වෙන්න බෑ. නිස්සරණය බලාපොරොත්තු වන ආර්ය ශ්‍රාවකයා නිවන සොයන කෙනා ඉස්සෙල්ලා ආස්වාදයේ විඳිය යුතුයි. ආස්වාදයේ විඳලා එහි ආදීනවය දැකිය යුතුයි. ආස්වාදයේ විඳිනවා කියලා කියන්නේ රස බැලිය යුතුයි. රස බලන්න ගිහිල්ලා පීඩාවට, විඩාවට, දුකට, ශෝකයට, හැඬීමට, වැළපීමට පත්විය යුතුයි. අන්න ආදීනවය දැක්කා. රස බලන්න ගිය නිසානේ මට මේක උනේ කියලා දැන් රස කෙරෙහි ඔහු කලකිරෙනවා. ඊට පස්සේ ඔහු රසෙනුත් නීරසෙනුත් දෙකෙන්ම අයින් වෙනවා. හෙවත් නිස්සරණයටපත් වෙනවා. ලෝකේ පහළ වෙන සියලු බුදුවරු නිවන් මඟ සඳහා දෙසන එකම මාවත නිස්සරණය හෙවත් මනසින් අත්තර දැමීමයි. මුළු බුදු සමයේ සියල්ල වචන තුනකින් කියන්නේ අය මට යමෙක් කීවොත් මා ඔහුට කියනවා ආස්වාදය, ආදීනවය හා නිස්සරණයයි කියා. ඊට වඩා කියන්න එකක් නැහැ. ආස්වාදයකුත්, ආදීනවයකුත්, නිස්සරණයකුත් පමණමයි බුද්ධ දේශනාව. යම් කිසි කෙනෙක් ආස්වාදය විඳ එහි ආදීනවය දැක නිස්සරණයටපත් වුණොත් ඔවුන් සදාකාලිකම ශාන්තභාවයට පත්වෙච්ච, නිවිච්ච පුද්ගලයන් බවට පත් වෙනවා. එහෙම නැත්නම් ආර්ය භාවයට පත්වෙච්ච උතුමන් බවට පත් වෙනවා. ඉතින් මේ ඉන්න හැමෝම උත්සාහ ගන්න ඕන ඔය කියන සසර තේරුම් ගන්න. දැන් හැමෝම සසර කියලා හිතන් හිටියේ කලින් ඉපදුනා, ඉස්සරහට උපදිනෝ, දැන් ඉපදිලා ඉන්නවා. ඒක සම්මුති සසර. ඒක සම්මුති සසර. බුදුවරු පහළ උනේ නැති වුණත් ඔය සසර තියෙනවා. දැන් අපි Hindu ආගම අරගෙන බැලුවොත් Hindu ආගමෙත් සසරක් තියෙනවා. ඔය සසර කියන වචනේ බුද්ධ ආගමේ වචනයක් නෙමෙයි, Hindu වචනයක්. Hindu ආගමේ සසර කියලා දක්වන්නේ මොකද්ද? භව පැවැත්ම, ආත්ම පැවැත්ම. අපි කලින් මේම ඉපදිලා හිටියා. මේ ආත්මේ අපි මේම ඉපදිලා ඉන්නවා. අපි මෙහෙම ඉපදිනවා ලබන ආත්මේ. අන්න ඒක Hindu දහමේ උගන්වන සසර. ජෛන දහමෙත් තියෙනවා සසරක්. ජෛන දහමේ සසර තමයි කලින් මේම ආත්මේ ඉපදිලා හිටියා. දැන් මේ ආත්මේ ඉපදිලා ඉන්නවා. ඊළඟට මේ ආත්මේ උපදිනවා. ඒ ජෛන සසර. එහෙනම් ඔහෙලා මෙතර කාලේ සසර කියා විශ්වාස කළේ මොන ආගමේ ඉගැන්වීමද? ජෛන හා Hindu ඉගැන්වීම. සාර්ථක බෞද්ධ වුණාම එහෙම තමයි. ඔක්කොම ජෛනව ගැන්වීම් ටිකයි Hindu ගැන්වීම් ටිකයි හොඳට මතක තියාගෙන බුදුහාමුදුරුවෝ කියපු ඔක්කොම මතක කරලා දානවා. බලන්න යනකොට බුද්ධ භාෂිතයේ තියෙන්නේ ගැඹුරු සසරක්. සිත ගැන කරපු විග්‍රහයක්. ඒක හරි ගැඹුරුයි. ඒක තේරෙන්නේ ඥානවන්තයෙකුට විතරයි. හොඳට කල්පනා කරන ජීවිතයේ දුක වැඩි, ඥානය වැඩි, අදකීම් වැඩි කෙනෙකුට මම මේ කියන දේශනාව තේරෙනවා. වෙන කාටවත් මම මේ කියන ගැඹුරු දේශනාව තේරෙන්නේ නැහැ. සම්මුති සසර නොව පරමාර්ථ ධර්ම වශයෙන් සසර තේරුම් ගන්න. පරමාර්ථ ධර්ම වශයෙන් තේරුම් ගන්න සසර යනු මොහොත තුල සිතුවිලි පහළ වීමමයි. මොහොත තුල සිතුවිලි පහළ වීමමයි. මොහොත තුල සිතුවිලි පහළ වීමම සංසාරයයි. දැන් එතකොට කෙනෙකුට සංසාරයෙන් නිදහස් වෙන්න ඕන නම් ඔහු නිදහස් විය යුත්තේ ඔහුගේ සිතෙන්.
සිතේ සිතුවිලි වලින්. සිතෙනුත් සිතුවිලි වලින් නිදහස් වෙච්ච කෙනා සසරින් නිදහස් වී ඇත. ඔහු නිර්වාණය ප්‍රත්‍යක්ෂ කොට ඇත. ඔහු සම්මුති සසර නොව පරමාර්ථ සසර පිළිබඳව ඔහු අවබෝධ ඥාණයෙන් පසක් කොටගෙන ඇත. මෙච්චර කල් සසර කිය අපි කිව්වා. මෙච්චර කල් සසර භයානකයි කිය අපි කිව්වා. හැබැයි අපි සසර කියන එකට දීපු තේරුම හින්දු ජෛන ආගම් වල දීපු තේරුමමයි. අපි බුද්ධ ආගමේ දෙන තේරුම කවුරුවත් දැනගෙන හිටියේ නැහැ. හැබැයි දැන් මම බුද්ධ ආගමේ විදියට සසර කියන්නේ මොකක්ද කියලා මේ හැමෝටම ඉගැන්නුවා. ඕක ඉගැන්නුවාම මේ තේරුම මේ තාක් අහපු නැති මෝඩයෝ ඔකට කලබල වෙන්නේ නැද්ද? හැබැයි ඒක මෝඩයෙකුටවත් මා මේ කරපු පැහැදිලි කිරීම වැරදියයි කියා සම්මත කරන්න පුළුවන් කිසිම මිනිස්සෙක්වත් දෙවියෙක්වත් මාරයෙක්වත් බ්‍රහ්මයෙක්වත් වෙන කිසි කෙනෙක්වත් මට පේන්නේ නැහැ. ඔය කරපු දේශනාව, ඔය කරපු විග්‍රහය, සසර පිළිබඳව කරපු පැහැදිලි කිරීම, මරණය පිළිබඳව කරපු බෞද්ධ ඉගැන්වීම එය නොවේ. ඔයත් සම්මුති දේශනාවක් කිය. තවත් පරමාර්ථ දේශනාවක් තියේ කියා සමර්ථ වෙච්ච දෙවියෙක්වත් මාරයෙක්වත් බ්‍රහ්මයෙක්වත් වෙන යම් කිසිවෙක්වත් නැහැ. මේ කළපු දේශනාවමයි සියලු බුදුවරු කරන දේශනාව. සසර පිළිබඳව හා මරණය පිළිබඳව. මේක හොඳට තේරුම් ගන්න. මෙතෙක් කල් අපි සසර කියලා හිතාගෙන හිටියේ වෙන මිත්‍යා දෘෂ්ටික ආගම් වල තියෙන වචන අල්ලගෙන ඒ වචන සසරේ කියලා මතක තියාගත්තා. ඒ නිසා අපිට අවබෝධ වුණේ නැහැ. අවබෝධ ඥානය පසක් කරපු නිවන් දැකපු කෙනෙකුගෙන් සසර කියන්නේ කුමක්ද යසන්න. එවිට ඔහු ප්‍රත්‍යක්ෂ කරගත්තු. ඔහු ඥාණයෙන් වටහාගත්තු. ඔහු අවබෝධ කරගත්තු ධර්මය ඔබට කියනවා ඇත. එසේ නැති වූ කල පොත්පත්වල තිබිච්ච සසරයයි මතක තියාගන්නවා. හැබැයි මේ පොත්පත්වල තියෙන දේවල් මතක තියාගත්තට කාගේවත් ඥාන වෘද්ධියක් ඥානය වැඩිවීමක් ඒ පොත්පත්වල දැනුමෙන් ඇතිවන්නේ තමුන්ට තේරෙන වැටහෙන ප්‍රත්‍යක්ෂ වන මාර්ගයේම ගමන් කළ යුතුයි. නිස්සරණයට පත් වෙන්න ඕනේ. දැන් අපි මේ දේශනාව මොන දේශනාවෙන් ගියත් අන්තිමට අවිලා කියන්නේ මොකද්ද? නිස්සරණය වෙන්න කියලා සියල්ල අත්හරින්න කියනවා. ඉතින් සියල්ල අත්හැරීමක්මයි නිර්වාණ. සියල්ල අත් නොහරින කිසිවෙකුට මා කියන මේ වචන තේරෙන්නේ නැහැ. සියල්ල අත්හරින්න ඕන. මනසින් අත්හැරලා දාන්න ඕන. මනස නිදහසේ තියාගන්න ඕන. සිත අවුල් කරගන්න නරකයි. සිත අවුල් වෙන්නේ බලාපොරොත්තු තියෙනකොට. සිත කලබල වෙන්නේ අපේක්ෂාවන් තියෙනකොට. අත්හරින්න ඕන අපේක්ෂාවන්. බලාපොරොත්තු අයින් කරලා දාන්න ඕන. විවේකයටපත් වෙන්න ඕන කය හා සිත. චිත්ත විවේකය, කාය විවේකයම මෝනයයි කියන ලදී. මුනිවරයෙක් වෙන්න ඕන. ශාන්තවරයෙක් වෙන්න ඕන. මුනිවරයෙක් ශාන්තවරයෙක් වන්නේ කොහොමද? කාය විවේකයට, චිත්ත විවේකයට පත් වූ කල ඔහු ශාන්තවරයෙකි. මුනිවරයෙකි. කාය විවේකයට පත් වූ පමණින් මුනිවරයෙක් වේද? නැත. ඔහු චිත්ත විවේකයට පත් විය යුතුය. යම් කිසි කෙනෙක් චිත්ත විවේකයට පත් වී කාය විවේකයක් නොලබා සිටි කල ඔහු මුනිවරයෙක් වෙයිද? වෙයි. චිත්ත විවේකයම මෝනයයි සියලු බුදුවරු කියයි. චිත්ත විවේකයම මෝනය ප්‍රතිපදාවයයි සියලු බුදුවරු කියයි. කාය විවේකය මෝනය නොවේ. කාය විවේකය තීන මිද්දයයි. වරද්ද ගන්න එපා මම මේ කරන දේශනාව. මේ හරියටම හරි. කවුරු හරි జగතෙක් මේ මනුස්ස ලෝකේ නෙවෙයි. චාතු මහරජික දිව්‍ය ලෝකෙන් පටන් ගත්තාම යාමතුසිත නිම්මාන රති පරනිම්මිත වසවත්ති මහරාදී සදිව්‍ය ලෝකයන් නිවසන දෙවියෙක් සිටිනම් මම මේ කියන දේශනාව වැරදි නම් මම ඒ දෙවියන්ට පවා අභියෝග කරනවා. බ්‍රහ්ම ලෝක වලින් පටන් ගත්තාම අසඤ්ඤී තලයේ දක්වා සිටින්නා වූ බ්‍රහ්ම ලෝක 20ම සිටින්නා වූ සියලු බ්‍රහ්මයන්ට අභියෝග කරනවා. මම මේ කරන දේශනාව බුද්ධ භාෂිතේ නොවේ නම් අවබෝධ ඥානය පසක් කළ කෙනෙක් මරණය පිළිබඳව සසර පිළිබඳ දකින විදිය නොවේ නම් ඔවුන්ට ඇවිත් කියන්නේ නැහැ කියා. සිටිනම් කියන්න ඕන මිට වඩා වෙනස් සත්‍යයක් ලෝකේ පවතිනා. මේ කියන සත්‍යමයි ලෝකේ පවතිනා වූ එකම එක සත්‍ය. මෙතනින් එහා සත්‍යයක් මේ මනුස්ස ලෝකෙ සිටින කිසිවෙකුට කිව නොහැක. මේක තමයි එකම සත්‍යය. ඒ නිසා මේක හරියට තේරුම් ගන්න. මේක හොඳට ප්‍රත්‍යක්ෂ කරගන්න උත්සාහ ගන්න. තමන්ගේ ඥානයෙන් ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන. වචන ඇහුවා කියලා නිවන් අවබෝධ වෙන්නේ නැහැ. ඒ වචන තමුන්ගේ මනස තුල යථාර්ථයක් බවට පත් වෙනකොටයි අවබෝධ ඥානය පහළ වෙන්නේ. එතකොට ඒ මා කියන වචන ඔබේ සිතට ගන්න ඕන. සිතට අරගෙන පරීක්ෂා කරලා බලලා තේරුම් ගන්න ඕන. සසර මරණ පිළිබඳ පරමාර්ථ ධර්ම වශයෙන් දකින්න ඕන. සම්මුති ධර්ම වශයෙන් මෙතෙක් කල දැකපු දේෙන් අයින් වෙන්න ඕන.
සම්මුතිය තුල සිටිනවා කියලා කියන්නේ තවමත් මේ භෞතික ලෝකයේ තුල සත්‍ය තියෙයි කියලා විශ්වාස කරන මිනිස්සු. පරමාර්ථයට පත් වෙච්ච මිනිස්සු මේ සම්මුති ලෝකයෙන් අයින් වෙච්ච මිනිස්සු. යම් කිසි කෙනෙක් සෝතාපන්න භාවයට පත් වුණා නම් ඒ සෝතාපන්න භාවයට පත් වෙච්ච ආර්ය ශ්‍රාවකයා මේ සම්මුති ලෝකයෙන් අයින් වෙච්ච කෙනෙකි. ඒ සම්මුති ලෝකයෙන් ඔහු අයින් වෙන විටම ඔහුගේ අවබෝධ ඥාණයට පරමාර්ථ වූ එකම වූ ලෝකයක් පිළිබඳ ඔහුට දැක්මක් ඇතිවන්නේය. ඒ එකම ලෝකයේ තුල දැකීම ඇති වුණාම ඒ ලෝකයේ තුල තියෙනා වූ ස්වභාවයෙන් ඔහු පරමාර්ථ ලෝකය ප්‍රත්‍යක්ෂ කරගනී. සියලු මගඵලලාභී උතුමන් පරමාර්ථ ධර්ම දනිති. ඒ පරමාර්ථ ධර්ම සම්මුති ලෝකයේ තුල තියෙනා වූ සම්මුති ධර්ම වලට වඩා වෙනස්ය. සම්මුති ලෝකයේ සියල්ල සත්‍යය කියලා හිතාගෙන ඉන්න මිනිහෙකුට පරමාර්ථ ධර්ම කියනකොට ඒ මිනිහට දාඩිය දානවා. කලන්තේ දානවා. වෙවුලලා යනවා. ඇයි? මීට කලින් ජීවිතේ කවදාකවත් මෙවැනි දහමක් අසා නැත. මෙවැනි දෙයක් අසා නැත. පරමාර්ථ ධර්ම අසනකොට ඔහුට ඔහුගේ ජීවිතය පිළිබඳ කලකිරීමකුත් ඇති වෙනවා. කුමක්ද ඇති වෙන කලකිරීම? මෙතෙක් කල් බොරුවකට මායාවකට මුලාවකට හසු වී පැවතුනායයි කියා ඔහුට කලකිරීමක් ඇති වෙනවා. ඒ ඇති වෙන කලකිරීමම ඔහුට පරමාර්ථ ධර්මයේ සාක්ෂාත් කරවනවා. භෞතික ලෝකයේ තුල සම්මුති ලෝකයේ තුල කලකිරීමක් ඇති නොවන තාක් කල්ම ඔබට පරමාර්ථ ධර්ම සාක්ෂාත් නොවේය. යම් කිසි කෙනෙකුට පරමාර්ථ ධර්ම සාක්ෂාත් කිරීමට අවශ්‍ය නම් ඔහු භෞතික ලෝකේ මායාවක් මුලාවක් ඇති බව ප්‍රත්‍යක්ෂ කරගත යුතුයි ඥාණයෙන්. ඒ ඥාණයෙන් ප්‍රත්‍යක්ෂ කරගත්තු කෙනා ඔය මා කියන පරමාර්ථ ධර්ම ප්‍රත්‍යක්ෂ කොට නිවන් අවබෝධ කරපු කෙනෙක් බවට පත් වෙනවා ඇත. ඕකයි මාර්ගය. පරමාර්ථ ධර්ම ප්‍රත්‍යක්ෂ කරගන්න, සංසාරය කියන එක පරමාර්ථ ධර්ම වශයෙන් දකින්න, නිවන පරමාර්ථ ධර්ම වශයෙන් දකින්න, මරණය පරමාර්ථ ධර්ම වශයෙන් දකින්න, මෙතෙක් කල දැකපු සම්මුති මරණය සම්මුති සසරෙන් ගැලවෙන්න, සම්මුති සසරය හින්දු ජෛන ඉගැන්වීමකි, පරමාර්ථ සසර බෞද්ධ ඉගැන්වීමකි. සම්මුති මරණය හින්දු ජෛන ඉගැන්වීමකි, පරමාර්ථ මරණය බුදුවරුන්ගේ ඉගැන්වීමකි. අපි ඥානවන්ත වෙන්න ඕන බුදුන්ගේ දේශනා මොනවද, බුදුන්ගේ නොවන දේශනා මොනවද කියා විග්‍රහාත්මකව, පරිේශනාත්මකව බෙදාවෙන් කරගන්න. ඒ බෙදාවෙන් කරන්න උගතෙකුට කවදාවත් කළ නොහැකි. උගතෙකුට බුද්ධ භාෂිතය බුදු කෙනෙක් කිව් බණ මහාචාර්යවරයෙකුගෙන් අසන්න යෑම අන්ධයෙකුගෙන් ඇතාගේ හැටි ඇසීමක් වැනිය. ඔහුට අහු වෙන කොටස, ඔහු අතගාන කොටසට අනුව නිවන ගැන කියනවා. හැබැයි ඔහුට අහු වෙන්නේ නැති විශාල කොටසක් තියෙනවා. කිසිම දවසක උගතෙකුගෙන් නිවන ගැන නොඅසන්න. උගතෙකුගෙන් නිවන ගැන නොඅසන්න. නිවන ගැන අසන්න නිවන ගැන දන්නා වයි කියන කෙනෙකුගෙන්ම පමණක්. උගතෙක් ඔබට බුදුබණ කියන්නේ උගතගේ සීමාවට මිසක් අවබෝධයේ සීමාවෙන් නෙවෙයි. මං කියන්නේ හොඳට තේරුම් ගන්න. ඔහු අධ්‍යයනය කරපු සීමාවෙන් ඔහු අර්ථ ගන්නවනවා මිසක් ඔහු අවබෝධ කරපු සීමාවෙන් අර්ථ ගන්නවන්නේ නැහැ. අවබෝධ ඥානය පසක් කරපු අය තමුන් අවබෝධ කරපු සීමාවෙන් අර්ථ කියනවා. ඒ අර්ථ කියනකොට ඒ අවබෝධ ඥාන පසක් කරපු සියල්ලෝම අර්ථ කියන්නේ පරමාර්ථ වශයෙන්. සම්මුති වශයෙන් අර්ථ කියන්නේ නැහැ. සම්මුති වශයෙන් අර්ථ කියන්නේ මේ ලෝකේ ඉන්න සම්මුති ලෝකයට හිර වෙච්ච නිවන් නොදකපු පෘථග්ජන මෝඩයෝ විතරයි. පෘථග්ජන මෝඩයන්ට උපතක් පේනවා. මරණයක් පේනවා. පරමාර්ථ ධර්ම අවබෝධ කරගත්තු ආර්ය ශ්‍රාවකයෙකුට උපතක් මරණයක් කියලා දෙකම පේන්නේ ඒගොල්ලෝ දෙකෙම නිදහස් වෙලා. ඒ නිසා හැමතිස්සෙම හරිම ධර්මය අහන්න ඕන නම් නිවන් අවබෝධ කරයි කියන ආර්ය ශ්‍රාවකයෙකුගෙම පමණක් අහන්න. අනික් සියලු දෙනාම කියන්නේ Tamanට ගෝචර වෙන පොතකින් දැකපු දෙයක් පමණයි. පොතකින් දකිනා දෙය සැබෑම බුද්ධ භාෂිතය විය නොහැක. මක් නිසාද? බුදුන් වහන්සේ අධ්‍යාපනය කරන්න කියන්නේ නැත. උන්වහන්සේ ධ්‍යාපනය කරන්න කියයි. බුදුවරු ධ්‍යාපනය ධ්‍යානය හිත වඩන්නේ නැහැ කියයි. අධ්‍යාපනය කිරීමෙන් හිත මොට්ට වෙයි. හදවත ඇකිලෙයි. ධ්‍යාපනය කළ විට සිත අවදි වී හදවත අවදි වී ඥානය පළල් වෙයි. ඔය කියන ආර්ය මාර්ගයට, නිවන් මඟට, ධර්ම මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන්න. ඒ ප්‍රවිෂ්ඨ වෙන්න නම් පරමාර්ථ ධර්ම වශයෙන් සසර යන කුමක්ද, මරණය යන කුමක්ද, පැවැත්ම කුමක්ද, නැවැත්ම කුමක්ද යන වග පරමාර්ථ ධර්ම වශයෙන් තේරුම් ගන්න. ඒ තේරුම් ගත්තා මේක ගැලවෙන්න පහසුවක් බවට පත් වෙනවා. නැත්තම් ගැලවෙන්න බෑ. ගැලවෙනවා කියම ඇලවෙනවා. දැන් හොඳයි මෙච්චර කාල අපි ඉතිහාසයේ දැක්කද ගැලවිච්ච අය? නෑ, ඇලවිච්ච අය නම් දැක්කා. ගැලවිච්ච අය දැක්කේ නෑ. ඒ කියන්නේ ගැලවිච්ච අය දැක්කේ නෑ කියන ඕන් ගැලවෙන පාර මං දැන් ඔබට ගැලවෙන පාර කිව්වා. මං ඔබට සසර ගැන කිව්වා.
එහි කෙලවර නැති නිසා භයානක බව කිව්වා. එයින් නොගැලවුණොත් දිගටම පවතින බව කිව්වා. එයින් ගැලවෙන්න කිව්වා. ගැලවෙන විදිහත් කිව්වා. තවත් කුමන දෙයක් කියන්නද? තවත් කිසිවක් නැත. මේ කියපු දේශනාව හොඳට හිතට අරගෙන සසරින් නිදහස් වන්න උත්සාහ ගන්නාසේක්වා. සසරින් නිදහස් වෙත්වා.